තමයි කොටස් වෙළඳපොළ ඉගෙන ගන්න ගමනේදී ඉතාම වැදගත් වීඩියෝ එකක් තමයි මම මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට කොටස් වෙළඳපොළ ඉගෙන ගන්නකොට මේක අනිවාර්යයෙන් වීඩියෝ එක ඉවරනකම් අහන් ඉන්න ලොකු දෙයක් ඔය ඉගෙන ගනි. ලර්නින් පොයින්ට් එකක්. මොකද මම අවුරුදු දැන් 15ක් විතර තිස්සේ මිනිස්සු දැකලා තියෙනවා කොටස් වෙළඳපොළ එනවා යනවා. මෙතනින් සාර්ථක වෙච්ච මිනිස්සු මගේ ලයිෆ් එකේ මම දැකපු සාර්ථක වෙච්ච මිනිස්සු මේ මොන වගේ එකක්ද තියෙන කියලා අහුවාම ඒගොල්ලන් මේ ඒ කියන්නේ මේ කැල්කියුලේෂන් දැනගත්ත මිනිස්සු ඉන්නවා, ස්ට්‍රැටජි දැනගත්ත මිනිස්සු ඉන්නවා, හොඳ ඉන්වෙස්ටර් මයින්ඩ්සෙට් එකක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒතකොට ඉන්වෙස්ටර් මයින්ඩ්සෙට් එක තියෙන මිනිස්සු තමයි ළමයි ගේම ගහන්නේ. ගොඩක් කට්ටිය දාලා තිබ්බා මේ කැප් එක ගලවන්න කියලා මේ කමෙන්ට්ස් වල දාලා තිබ්බා, මැසේජ් දාලා තිබ්බා. කැප් එක ගැලවුවාම මෙහෙම තමයි ඉන්නේ. හරිද? කොණ්ඩේ කපලා තියෙන්නේ. ඔයාලා මේකෙන් කොණ්ඩේ පේන ඇති මෙහෙ. හරිද? ඉතින් කොණ්ඩේ ටිකක් අඩුයි මගේ. හරිද? ඉතින් කැප් එක දාලා ඉන්න කාතල් හින්දා තමා මම කැප් එකක් දාන්නේ. හරි එහෙම ප්‍රශ්නයක් නෑ. කිසි දෙයකට අපි බය නෑ. හරිද? හරිද? ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ මයින්ඩ්සෙට් එකක් නැතිකම කැපිටල් එකක් නැතිකමට මඟ පාදන්නේ කියලා. ඉතින් සමහර දේවල් තියෙනවා ළමයි ඔයගලන්ට සෝෂල් මීඩියා through සමහර කට්ටිය වැරදි ඇඩ්වයිස් දෙනවා. මම දැක්කා ඉතින් අපිත් එක්කත් YouTube කරලා තියෙන මල්ලි කෙනෙක් දාලා තිනවා මේ ඩොලර් බිලියන 10ක් පෙනීස් වගේ තියෙන මිනිස්සු ඉන්නවා ලෝකේ කියලා. ළමයි ඩොලර් බිලියන 10ක් පෙනීස් වගේ තියෙන මිනිස්සු ලෝකේ නැහැ. හොඳට ඔලුවට ගන්න. මම අද කතා කරන්න යන්නේ මේ ග්‍රැන්ඩියෝස් නාසිසිසම් ගැන. ඩොලර් බිලියන 10ක් තියෙන මිනිස්සු ළමයි ලෝකේ ඉන්නේ 50ක් 100ක් විතර. හරිද? එතකොට එයා ඒ ඉන්ටර්විව් එකේදී කියනවා ඩොලර් බිලියන 10ක් තියෙන කෙනෙක් එයාට ඇවිල්ලා එයාට මේ පොකට් මනි වගේ ඩොලර් බිලියන 10 එයාට ඒක දෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ ළමයි. ඔයාලා දැකලා තියෙනවද? එහෙම කවුරු හරි එහෙම ස්ටාර්ට්අප් එකකට ඩොලර් බිලියන 10ක් තියෙන කෙනෙක් තමන්ගේ 10 දැන් ඩොලර් බිලියන 10ක් පොකට් මනි වෙන කවුරුත් නැහැ. ඩොලර් බිලියන 10ක් තියෙන්නේ සාමාන්‍යයෙන් ඩොලර් බිලියන ඒ කියන්නේ 10ක් තියෙන මිනිස්සු ලෝකෙම ඉන්නේ සාමාන්‍යයෙන් මේ 50ක් 100ක් විතර 10කට වඩා තියෙන කට්ටිය. එතකොට 10ක් තියෙන කෙනෙක්ගෙන් 10ක් ගන්න බැහැනේ කොහොමක්වත්. එතකොට සාමාන්‍යයෙන් මේ හාව නෙමෙයිනේ. එතන අපි කියමු ඩොලර් බිලියන 100ක් තියෙන කෙනෙක් කියලා. 100ක් තියෙන කෙනෙක්ගෙන් 10ක් ගන්න. ඒක එහෙම දෙනවා 100ක් තියෙන කට්ටිය ලෝකෙම ඉන්නේ 15ක් වගේ. ඩොලර් බිලියන 100ක්. පළවෙනිම දේ ඩොලර් බිලියන 10ක් කියන්නේ පොකට් මනි නෙමෙයි. ඒක විහිළුවක්. ඒක මාරම ඉරැෂනල්. ඒ කියන්නේ පට්ට ඉරැෂනල්. හරිද? ඒක මම දැන් බලුවා ඒක. ඉතින් ඒ වගේ වැරදි ඇඩ්වයිස් ඔයාලට ඒක සෝෂල් මීඩියා through වෙනවා. ඒක දෙන්න හේතුවත් ග්‍රැන්ඩියෝස් නාසිසම් කියන. තව පාරක් දාලා තිබුණා මම දැක්කා රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් බුක් එක වැරදි. ඒ වැරදින්න හේතුව තමයි මේ රොබර්ට් කියෝසාකි බෑන්ක්‍රප්ට් වෙලා ඉන්නකොට ඒ බෑන්ක්‍රප්සි එකෙන් බේරෙන්න ලියපු පොතක් කියනවා. මේ chat gpt එකත් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන මේ ග්‍රැන්ඩියෝස් නාසිසම් කියන එක උගන්වන්න මේක කොහොමද මේ කැපිටල් ඇකියුමුලේෂන් එක කරගන්න බැරි කියලා වෙන්නේ මේ වගේ කට්ටියට කියලා. එතකොට මේක වීඩියෝ එක සම්පූර්ණයෙන් අහන්න මාරම වැදගත් ඒවාට. දැන් රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් රොබර්ට් කියෝසාකි ළමයි මේ බුක් එක ලියපු කාරණාව මොකක්ද කියන එක මත ඒ පොතේ තියෙන කරුණු හරි හෝ වැරදි හෝ වෙන්නේ නැහැ. ඒක ෆස්ට් දේ. ඒ කියන්නේ රොබර්ට් කියෝසාකි බුක් එක ලිව්වේ මොකක්ද කියන කාරණාව අනුව ඒක හරි හෝ වැරදි හෝ වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ බුක් එක හරි හෝ වැරදි හෝ වෙන්නේ නැහැ. බුක් එකේ දැන් එයා කියන දේ තමයි දැන් මේ සෝෂල් මීඩියා වල තියෙන ඕන කුණු ගොඩක් ඔයාලා එකපාරට ගන්න එපා. මාර ඉරැෂනල් දේවල් මිනිස්සු කියනවා. එතකොට රොබර්ට් කියෝසාකි කියන්නේ ළමයි එයාගේ ස්ට්‍රැටජි එක අපි තේරුම් ගන්න. රොබර්ට් කියෝසාකිගේ ස්ට්‍රැටජි එක තමයි ළමයි ලොකු ලෝන් අරගෙන ඒ ලෝන් වලට පොලු තියනවා. හරිද? එතකොට රොබර්ට් කියෝසාකි ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න එපා කියන හේතුව තමයි රොබර්ට් කියෝසාකි ස්ට්‍රැටජි එක තමයි බිලියන ගණන් වලින් ලෝන් අරගෙන ලෝන් එකට පොල්ල තියනවා. පොල්ල තියලා ඒ වත්කම් ටික හංගගෙන ඉන්නවා. එතකොට ඒ වත්කම් ටික යාට හංග ගන්න පුළුවන්. දැන් රොබර්ට් කියෝසාකිගේ ඉන්ටර්නල් ක්ලාස් එකට මම සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? එතකොට ඒවා ගෙවල සම්බන්ධ වෙන්න ලංකාවේ කට්ටිය සම්බන්ධ වෙන්නේ නැහනේ. කොහෙන් හරි අහුලගත්ත ටිකක් ඇවිල්ලි ඉවරලා කියන එක තමයි කරන්නේ. රොබර්ට් කියෝසාකිගේ ස්ට්‍රැටජි එක ළමයි වෙනස්. එයාගේ ස්ට්‍රැටජි එක තමයි ලොකු සල්ලියක් ඒ කියන්නේ මේ ලොකු සල්ලියක් ලෝන් එකක් විදිහට අරගෙන ඒ සල්ලි ටික එක හරි ක්වික් ධනවත් වෙන්න පුළුවන් මාර අන්එතිකල් ක්‍රමයක්. මම ඒව උගන්වන්නේ නැහැ ඩාක් එකේ. ඒ කියන්නේ ලෝන් අරගෙන ලෝන් වලට පොඩි ලෝන් එක අරගෙන ලෝන් එකට පොඩු තියලා කොටස් වලද පිළි ඉන්වෙස්ට් කරන්න බැහැනේ ළමයි. ඒක ගවර්න්මන්ට් එකෙන් සීස් කරනවානේ එහෙම කරොත් එහෙම. හරිද? එතකොට යාට තියාගන්න පුළුවන් ක්‍රමවේදය තමයි බිට්කොයින් සහ රත්තරන් සහ මේ ප්‍රෙෂස් මෙටල්ස් සහ බිට්කොයින්. ඒක හින්දා තමයි රොබර්ට් කියෝසාකි ගෝල්ඩන් මේම ප්‍රමෝට් කරන එක එයාගේ ස්ට්‍රැටජි එකේ කොටස. රොබර්ට් කියෝසාකි කියන්නේ නැතුව මෝඩෙක්වත් රොබර්ට් කියෝසාකිගේ පොතවරුවක්වත් නෙමෙයි.
අනිත් දේ තමයි Rich Dad Poor Dad book එක ලියවිලා තියෙන්නේ හොඳට මතක තියාගන්න Richest Man of Babylon කියන කෘතිය තමයි ඊට කලින් තියච්ච ගොඩ අවුරුදු මං හිතන්නේ ඊට අවුරුදු ගොඩ කාලයකට කලින් ලියවිච්ච එකක් Richest Man of Babylon. ඒ කෘතිය තමයි Rich Dad ඒ concept එක තමයි Golden Army කියන concept එක තමයි Rich Dad Poor Dad ඔය මේ රොබර්ට් කියෝසාකි ඔය යාගේ කෘතියට ගත්තේ. එතකොට ඒකවත් දන්නේ නැතුව Rich Dad Poor Dad එක මෝඩයි කියලා දන්නේ Richest Man of Babylon කියන කෘතියෙන් තමයි Rich Dad Poor Dad කියන කෘතිය ලියවෙන්නේ. එතකොට ඔය පොත් දෙකම මම කියලා තියෙනවා. Richest Man of Babylon කෘතිය කියවන්න හරි අමාරුයි. ඒක හරි ඉංග්‍රීසි එකේ සංකීර්ණයි ඉංග්‍රීසි. ඉතින් ඒකත් මම ගොඩක් ඉස්සර කියවපු බුක් එකක්. ඉතින් ඒක නිසා එහෙම දැන් මිනිස්සෙක්ට ඒ පුජ්‍යලයාගේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා concept එකක් වරදින්නේ නැහැ. concept එක itself වරදින්න ඕනේ. දෙයක් වැරදි කියලා කියන්නේ. ඒක හරිම බොළඳයි. ඒක හරිම අතාර්ථිකයි. ඒ කියන්නේ මිනිස්යාගේ මොකක් හරි අවුලක් නිසා concept එකක් වැරදි කියන්න බෑ. සමහර විට ඒ පුජ්‍යලයා ඒ පොත ලියනකොට සමහර විට කිසිම මේ අදාළ නැති මෙන්ටල් කන්ඩිෂන් එක. හැබැයි යාගේ concept එක වැරදි කියන්න concept එක වරදින්න ඕනේ. ඒක හරිම irrational. ඒ වගේ irrational කතා ගොඩාක් එනවා. හරිද? ඔයා social media එකේ වැරදි කට්ටියගේ advice කරනවා. පළවෙනිම දේ තමයි මම කතා කරා. පළවෙනිම දේ ඔයාට capital එකක් හදන්න ඕන නම් පළවෙනිම දේ මේ grandiose narcissism. narcissism කියන එකෙන් මිදෙන්න. narcissism කියන්නේ මොකද්ද? narcissism කොටස් ගොඩක් තියෙනවා. communal narcissism ඉන්නවා. especially මේ grandiose narcissism කියන එක. grandiose narcissism කියන්නේ ඔයාට මේ ChatGPT එකේ මම ගන්නම්. හරිද? මෙතින් desire to constantly meet, impress, associate with famous, wealthy, high status people. Most commonly මේකට කියන most commonly linked to grandiose narcissism, especially මේ admiration seeking subtypes. හරිද? මේකේ තියෙන දෙයක් තමයි මේ grandiose narcissism එක ඔයාගේ capital එකට කෙලවෙන හැටි මම මේ කතා කරන්නේ. හරිද? එතකොට මේ crave admiration, seek proximity to high status individuals to boost their own image. මේ narcissist ළමයි මෙහෙම වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඒ කියන්නේ බාහිර ප්‍රතිරූපයක් මේන්ටේන් කරන්න තියෙන අතිශය කැමැත්ත. සාමාන්‍ය මිනිස්සුන්ගේ ළමයි ඕක තියෙන්නේ 1 to 1 කියන බාහිර ප්‍රතිරූපය අභ්‍යන්තරයෙන් තමන්ගේ වටිනාකම පිළිබඳ අභ්‍යන්තර දැක්ම එකට එක කියන අනුපාතයෙන් තියෙන. එතකොට අපි කියමු එම්පතිතිය වැඩිපුර තියෙන මිනිස්සෙක්ගේ 0.8යි වගේ. සාමාන්‍ය සයිකෝපැත් කෙනෙක්ගේ වගේ මිනිස්සෙක්ගේ සමහරට 2.5 2.5. නාසිසිස් කෙනෙක්ගේ තියෙන මේක හරිම අන්බැලන්ස්. හරිද? එතකොට අර බාහිර ප්‍රතිරූපය හදාගන්න තියෙන කැමැත්ත 3.5යි තමන්ගේ self worth එක තියෙන 1යි. එතකොට ඔන්න ඔය 1යි 3.5යි අතර ලොකු gap එකක් තියෙනවා. ඔන්න ඔය gap එක හින්දා තමයි ඔය irrational අදහස් ඒ වගේ කට්ටියට ගොඩක් වෙලාවට එන්නේ. එතකොට මේක වෙලා තියෙන්නේ මේ grandiose narcissist unstable self esteem එකක් හැදෙන්න හේතුව තමයි මේක ඔයා දැකලා ඇති ගොඩාක් YouTube එකේ තියෙන. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. හරිද? ඒක මේක self esteem එකේ මේ තියෙන ගැටලුව පටන් ගන්න childhood එකේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් love and attention පොඩි කාලේ conditional විදිහට ලබා දුන්නාම. හරිද? තමයි මේ විදිහට වෙන්නේ. ඕවර් ප්‍රයිස් කරාම. හරිද? එතකොට එලා හිතන my worth isn't stable. I must constantly prove I am exceptional. දැන් අපි ළමයි කවදක්වත් අපි ගිහින් ඉවර වෙලා අපි කාගෙන්වත් වැලිඩේෂන් ගන්න යන්නේ නැහැනේ. හරි? අපි කාගෙන්වත් narcissistic supply මම හොඳයි කියලා කියා ගන්න අපිට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි narcissist එහෙම අවශ්‍යතාවයක් ඇති වෙනවා. එයා හිතන්නේ if I am not impressive මේක ChatGPT එකේ ගහලා තියෙන මේ ඔක්කොම මම public group එකට share කරලා තියෙනවා බලන්න. If I am not impressive I am nothing. ඔන්නෝක තමයි narcissistic irrational thinking එක. එතකොට as adults as unstable self esteem pushes them to seek famous rich high status people. ඒ කියන්නේ මේගොල්ලන්ගේ අරමුණ capital එක හදන එකම නෙමෙයි. හරිද? famous rich high status peoples ලා connect වෙලා ඒගොල්ලත් එක්ක ආශ්‍රය කරලා අර එයාලගේ fragile self image එක හදා ගන්න. අර එක කියන එක කොහොමද 3.5ට ගන්නෙ? හරිද? avoid feeling being ordinary. එතකොට ඔන්න ඔය වගේ අදහසක් තමයි තියෙන්නේ. දැන් මේකෙන් කොහොමද කැපිටල් එකට කෙලවෙන්නේ? ඕකනේ අපේ තියෙන දේ. හරිද? අපිට දැනගන්න ඕන දේ මේකෙන් කොහොමද කැපිටල් එකට කෙලවෙන්නේ කියලා. හරිද? මේකෙන් කැපිටල් එකට කෙලවෙන විදිහක් තියෙන ළමයි ඒක මම ඊළඟට කතා කරන්නම්. හරිද? මෙයාලා narcissistic supply එක බලාපොරොත්තු වෙනවා. දැන් සාමාන්‍ය කෙනෙක් narcissistic supply එක බලාපොරොත්තු වෙන මිනිස්සුන්ගේ.
මෙයාලගේ නිතරම ඉන්න ළමයි මේගොල්ලන්ට ඉන්නේ ඔඩියන්ස් එකක් විතරයි. තමනුයි ඔඩියන්ස් එකයි. ඔඩියන්ස් එකෙන් සප්ලයි එක බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ තමන් හොඳයි, තමන් හොඳයි, තමන් හොඳයි. එහෙම තමන් හොඳයි කියන කට්ටිය විතරයි මේ කට්ටිය ආශ්‍රය කරන්නේත්. එතකොට පළවෙනිම දේ තමයි සයිකොලොජිකල් ඉම්ප්‍රූව්මන්ට් යන්න. ඉගෙන ගන්න කැමති නෑ. එහෙන් මෙහෙන් අර මෙහෙන් අහුලගත්ත දේවල් ටිකකින් තමයි හැමදේම කතා කරන්නේ. තමන්ව කවුරු හරි කෙනෙක් ක්‍රිටිසයිස් කරොත් ඒ පුජ්‍යලට වෛර කරනවා. හරිද? එතකොට they pursue supply through මේ බලන්න ChatGPT එකේ තියෙන මේ සියලුම දේ හොයලා බලන්න. Supply through connection that elevates them. Famous rich people offer prestige supply. They want reflected glory. Validation. If important people, ඒගොල්ලෝ හිතන්නේ මෙහෙමයි. If important people accept me, then really I am important. මේක වෙන්නේ ළමයි අභ්‍යන්තර හීනමානිය ඇතුළේ. හරිද? මේ අභ්‍යන්තර හීනමානිය වාගේ කැපිටල් එක විනාශ කරන විදිහ මම මේ කතා කරන්නම් ඊළඟට. Using status to grant a self constructed self image. හරිද? ඔයගේ ටිකක් තියෙනවා. ඊළඟට personality trait. හරිද? මේ personality මේ වගේ personality grandiose narcissism තියෙන personality එකක් නිතරම ළමයි. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ගෙන් respect එක නිතරම බලාපොරොත්තු වෙන. අනිත් මිනිස්සු පස්සේ යන. ඒ කියන්නේ prestige people ලා පස්සේ ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලන්ගෙන් මේක බලාපොරොත්තු වෙන එක strongly associated with dishonesty, exaggeration and deception. මේ ChatGPT එකේම තියෙනවා. මේක ගහන බලන්න. හරිද? එතකොට fragile unstable self esteem need to constantly maintain grandiose image එකක් ඒගොල්ලන් නිතරම පෙන්වන්න ඕන. Desire for high status. හරිද? recognition incentive to exaggerate fabricate. එතකොට මෙයාලගේ behavior එකක් තියෙනවා. එතකොට high likelihood ඒ කියන්නේ මේ වගේ කට්ටිය high likelihood එකක් තියෙනවා කියනවා බොරු කියන්නේ. ඒ කියන්නේ 70%ක් 90ක් දක්වා probability එකක් තියෙනවා බොරු කියන්නේ grandiose narcissism එක තියෙන කට්ටිය. හරිද? එතකොට status driven grandiose narcissist very likely be habitual liar, especially when it serves image status self esteem maintenance. ඊළඟට මම කතා කරන capital එකට කොහොමද කෙලවෙන්නේ කියන එක. හරිද? හරි. මේ තියෙන why status seeking behavior destroy capital. ඇයි මේක තමන්ගේ capital එක destroy කරන්නේ? මේ කතා කරනවා always spending to appear successful. Really successful වෙන්න නෙමෙයි. always spending කරනවා appear successful වෙන්න. They buy luxury good, expensive cars, designer clothes, lavish experiences to goal to signal status, not to invest or save. ඒ කියන්නේ මේ status පිළිබඳ signal එකක් දෙන්න තමයි මේගොල්ලන්ගේ අරමුණ. හැබැයි ඇත්තටම capital එක හදන්න නෙමෙයි. grandiose narcissist ගේ අරමුණ. දැන් මේ වගේ කෙනෙක්ගෙන් ඔයා ඉගෙන ගත්තොත් ඉගෙන ගත්ත එකටත් කියලා වෙනවා. හරිද? මොකද ඒකට හේතුව තමයි ඒ කියන්නේ එතකොට මෙයාලා නිතරම මේ සිග්නල් ස්ටේටස් හරිද? ස්ටේටස් වලට තමයි මේවා කරන්නේ. මේ ඉන්වෙස්ටර් සේව් කරන්න නෙමෙයි. This drains resources that could have grown wealth over time. Chasing short term prestige over long term growth. They prioritize visible wins, flashy deals, big gesture instead of steady disciplined wealth building. Chasing short term prestige over long term growth එක තියෙනවා. prioritize visible wins. ඒගොල්ලන්ට ඕන පේන්න දිනන්න මිසක් ඇත්තට දිනන්න නෙමෙයි. හරිද? flash deal instead of steady disciplined wealth building. They often ignore slow compounding investment because it's boring, doesn't impress. ඒ කියන්නේ කවුරුවත් impress කරන්න බැරි දේවල්. ඒ කියන්නේ invest කරනවා කියන්නේ ළමයි කවවත් impress කරන validation හොයන දෙයක් නෙවෙයිනේ. ඒක තමයි narcissist කෙනෙක්ට narcissistic mindset එකක් තියෙන කෙනෙක්ට. ඒ කියන්නේ pure narcissistic mind එක, grandiose narcissistic mind එක. narcissism එකේ different විවිධාකාර ප්‍රභේද තියෙනවා. හැබැයි මේ pure narcissistic mindset එකක් තියෙන කෙනෙක්ට grandiose image එකක් හදන්න අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට කවදාවත් ළමයි ඉන්වෙස්ට් කරලා බිලියන කෙනෙක්වත් යම්කිසි මට්ටමකට යන්න බෑ. හරිද? ඒකට හේතුව ඒක බෝරින් හින්දා ඒ කියන්නේ අනිත් කට්ටිය මේකෙන් ඉම්ප්‍රෙස් කරන්නේ නැහනේ. එතකොට ඉම්ප්‍රෙස් කරන්නේ නැති නිසා මේ ඉම්ප්‍රෙස් කරන්නේ නැති නිසා ඒකට උනන්දුව අඩු වෙනවා. එතකොට මේ fragile self esteem එක drives high risk financial moves. හරිද? අපි දැකලා තියෙනවා සමහර කට්ටිය දැන් මම සැරයක් රට ගියා කියලා දැම්මහම ඒ කියන්නේ එහෙම මම සාමාන්‍යයෙන් මාස 6කට පාරක් වගේ මම කොහොමත් ඒ කියන්නේ ෆැමිලි එකත් එක්ක ට්‍රිප් එකක් යනවා. ඒතර ඕක මේ මම වීඩියෝ එකක් ගහලා දැම්මන් පස්සේ මම රටවල් ගණනාවට ගිහින් තින එක. තව කෙනෙක් ගිහින් තිබ්බ මං හිතන්නේ මුළු පෝර්ට්ෆෝලියෝ එකම විකුණලා මේ රටකට. හරිද? ඉතින් ඒ වගේ ඒ moves ඒ කියන්නේ fragile self esteem. හරිද? drives high risk financial moves to impress others. They may gamble, speculate, or over leverage to appear successful. Failures can wipe out accumulated capital කියලා කියනවා.
හරිද? එතකොට ඔන්න ඔය වගේ හේතු තියෙනවා. තව තියෙනවා. හරිද? මෙයාලා ගොඩක් වෙලාවට money spend කරන්නේ events, networking, gifts to gain VIP attention එක. This is investment in image. මේක image එකට කරන investment එකක්. එහෙම නැතුව assets that මේ grow වෙන්නේ assets මේ වලට කරන investment එකක් නෙමෙයි. ඒගොල්ලෝ තනි කර ළමයි invest කරන්නේ image එකට. ඒතර මේ වගේ කෙනකින් ඔයා ඉගෙන ගත්තොත් එහෙම ඔයාටත් එන්නේ ජීවිත කාලෙම දුප්පත් වෙන්න. මොකද ඔයාට උගන්වන්න ඕනේ ක්ලාස් එකකට ආවම 85% mindset එක 10% strategy 5% තමයි ඔයාට calculation අපි ගොඩක් උගන්වනවා classes වල. හැබැයි calculation කියන්නේ පොඩි කෑල්ලක් ළමයි. ඊළඟ lack of financial discipline. They are repulsive, emotionally driven. Wealth building requires delayed gratification, patience, all which are weak spot status driven narcissists කියලා කියනවා. හරිද? එතකොට මෙතන කතා කරනවා මේ status given grandiose narcissist strengths. හරිද? weakness තියෙනවා fragile self esteem, impulsive spending, short term thinking, emotional instability. ඔයාලා මේවා කට්ටිය දැකලා තියෙන drama. හරිද? likelihood relative to normal human. ඒ කියන්නේ මෙයාලා බිලියනර් කෙනෙක් වෙන්න තියෙන සම්භාවිතාවය බේස් ලයින් එකනොත් අඩුයි කියලා කියනවා. ඒ කියන්නේ බේස් ලයින් එකටත් ගොඩක් පල්ලෙහින් තියෙන. ඒ කියන්නේ they often fail long term wealth accumulation due to ego driven behavior. මෙයාලට කවදාකවත් බිලියනර්ස්ලා වෙන්න බෑ කියලා කියනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් මෙන්න බලන්න මෙයාලගේ මේක. හරිද? එතකොට මෙයාලගේ මේ තියෙන මේකේ තියෙන ළමයි relative wealth building potential average human 1x කියලා කියනවා. හරිද? status driven grandiose narcissist දශම එකයි point එකයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට බිලියනර් කෙනෙක් වෙන්න තියෙන සම්භාවිතාවයක් නැහැ. ඊළඟ dark triad වගේ person කෙනෙක්ට 5 to 50 times තියෙනවා කියලා කියනවා. ඒක detached individual කෙනෙක්ට. ඒතර status driven narcissist මේකෙම දාලා තිනවා rarely become billionaires. Because they are unstable self esteem, impulsiveness and ego driven and sabotage long term wealth කියන කතා කරනවා. මොකද ළමයි ඔයා මේවා කරන්න නම් ඔයා කැපිටල් එකක් හදන්න නම් ඔය විදිහට හැසිරීලා මේ කරන්න බෑ. ඒ කියන්නේ කැපිටල් එකක් හදන කෙනෙක්ට එතන මේ තියෙන්නේ දැන් මෙතන මෙහෙමත් කියනවා. දැන් ස්ටේටස් ඩිවන් කෙනෙක්ගේ නිතරම ස්පෙන්ඩිං හැබිට්ස් බලන්න මේ the short මේ ස්පෙන්ඩිං හැබිට්ස් මෙතන දාලා මේ chat gpt එකේ ගහලා ගන්න පුළුවන් ඔයාලට. හරිද? මේවා කට්ටිය comparison over spending on status or non wealth building expenses including taking loans ignoring it. හරිද? normal human කෙනෙක් over spending කරන 1x possibility එකක් තියෙනවා. ඊළඟට status driven grandiose narcissist කෙනෙක් 10 to 20x. හරිද? highly impulsive fragile self esteem status driven. හරිද? ඊළඟට dark triad කෙනෙක් 2 to 5 times තමයි මේ විදිහට ඒ කියන්නේ reckless spending කරන්නේ නැහැ. හැබැයි will spend but strategic purpose එකකට තමයි ආ invest කරන්නේ. හොඳට ඔලුවට ගන්න. එතකොට but more calculate avoid unnecessary waste. එතකොට මේ වගේ mind එකක් හැදුනොත් කවදාවත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් කවදාවත් ඔයාට බිලියනර් කෙනෙක්වත් තියා financial freedom එකත් achieve කරගන්න වෙන්නේ නැහැ. හරිද? ඉතින් මේ වගේ උගන්නන ගුරුවරු ගොඩාක් ලංකාවේ දැන් බිහි වෙලා තියෙනවා. අපේ පන්ති වල මතක තියාගන්න නිතරම අපි ටාගට් කරන්නේ පළවෙනිම දේ තමයි. හරිද? අපේ සිනිමා ස්කූල් එකට ඔයාවත් පළවෙනිම දේ මොකද්ද? මයින්ඩ්සෙට් එක. පළවෙනිම දේ අපි උගන්නන්නේ අපි කියන්නේ කොච්චර මේවා කළත් වැඩක් නැහැ. මයින්ඩ්සෙට් එක හරි ඩිටැච් මයින්ඩ්සෙට් එකක් නැත්තම් ඔයා ග්‍රැන්ඩියෝස් නාසිස් කෙනෙක් නම් අරයාගේ අවධානය හිඟා කකා යන ඒ කියන්නේ ඔයගේ ප්‍රසිද්ධ පුජ්‍යලින්ගේ අවධානය හිඟා කකා යන මට්ටමට ඔයා ඒ වගේ මට්ටමට ඔයාගේ කැපිටල් එක ස්පෙන්ඩ් කර යන කෙනෙක් නම් ඔයාට කවදාවත් කැපිටල් එකක් ඔයාට හැදෙන්නේ නැහැ. හරිද? ඔයාට කැපිටල් එකක් හදන්න ඕන නම් ඔයා හිතන්න ඕන විදිහක් තියෙනවා. ඔයාට මයින්ඩ්සෙට් එක ඔයාගේ තියෙන්න ඕන විදිහක් තියෙනවා. ඉතින් ඒ විදිහේ මයින්ඩ්සෙට් එකක් ඔයා නිර්මාණය කරගත්තේ නැත්නම් ඔයාට කවදාවත් කැපිටල් එකක් හදන්න නැහැ. කැපිටල් එකක් හදන්න ආස නම් අපි උගන්වන්නේ 85%ක්ම මයින්ඩ්සෙට් එක හදාගන්න 100ට දැන් ඔයා හිතන්න මෙහෙම කියලා මිනිස්සෙක් රුපියල් ලක්ෂ 10ක් ඉන්වෙස්ට් කරලා ඒක 10 ගුණයක් වුණොත් හරිද? එයා අමාරුවෙන් ඒ 10 ඒ කියන්නේ මිනිස්සෙක් සල්ලි ඉතුරු කරන්නේ නැත්තම් කවදාවත් එයාට බිලියනර් කෙනෙක් වෙන්න බෑ. ඒක පළවෙනි මයින්ඩ්සෙට් පොයින්ට් එකක්නේ. එයා රෙක්ලස් ස්පෙන්ඩ් කරනවා නම් ඕවර් ස්පෙන්ඩින් කරනවා නම් ඒ වගේ නම් දැන් ඔයා ඒ වගේ කෙනකින් ඇඩ්වයිස් ගත්තොත් ඔයාත් ඒ මට්ටම මයින්ඩ්සෙට් එකකට පල්ලෙහාට වැටෙනවා. මේ very dangerous people මේගොල්ලෝ. ඒ කියන්නේ ඔයාට කැපිටල් එකක් හදාගන්න බැරි වෙන්න ඔයාට තියෙන ප්‍රධානම අභියෝගයක් වේ ඔයා මේ වගේ කෙනෙක් ගෙන්න
ඔයාගේ ඉගෙනීම කරලා තියෙන. ඉතින් ඒක නිසා හරි තැනකින් ඔයා ඉගෙන ගන්න. ස්ටොක් මාකට් ක්ලාස් එක තියෙනවා වලට අපේ කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා බලන්න හරි විදිහට දෙයක් ඉගෙනගෙන කරන විදිහ. අනිත් දේ තමයි මෙයාලා ගොඩක් වෙලාවට ඉගෙනීමට උනන්දුත් නැහැ. එහෙම මෙහෙන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අරමුණ ප්‍රධාන අරමුණ තියෙන්නේ. ඒ කියන්නේ ලයිෆ් එකේ ටාගට් එක තමයි අර වගේ පුජ්‍යලින් ඒ කියන්නේ ප්‍රෙස්ටිජස් මොන හරි ඒ වගේ ඒ කියන්නේ සල්ලි තියෙන ෆේමස් ඒ වගේ කවුරු හරි කෙනෙක් හම්බෙලා අර තමන්ගේ තියෙන හිස්තැන පුරව ගන්න එක තමන්ගේ තියෙන ඉමේජ් එක අඩුපාඩු හදා ගන්න එක මිසක් සල්ලි හදන එක ගැන ඉගෙන ගන්න මේගොල්ලන්ට උවමනාවක් නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ කියවට අරක කියෙව්වා මේක කියෙව්වා අරක බැලුවා මේක බැලුවා මෙයාගේ ඉගෙන ගත්ත කියලා. හැබැයි හැමතැනින්ම අහුලගත්ත චූටි දේවල් ටිකක් කලවම් කරගෙන තියෙන්නේ. ඔයා කවදා හරි කෙනෙක් දවසක මේ වගේ කෙනෙක්ගේ පන්තියකට අහුවෙලා ගියොත් ඔයාට තේරෙයි ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ මේ වගේ කෙනෙක්ගෙන් ඔයාට ඉගෙන ගන්න දෙයක් නැහැ. හරිද? උගන්නන්නේ හරි චූටි දේවල් ටිකක්. සමහරට PE ratio එකේ net asset value එකේ කතා කරේ. නැත්නම් කවුරු හරි කෙනෙක්ව දාලා ඉවර වෙලා මොකක් හරි සංකීර්ණ කොටසක් Tamanට තේරෙන්නේ නැහැ. ඒ උගන්නන එකාට තේරෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් ඉවර වෙලා දායි. ඒ වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගියාට පස්සේ ඔයාට තේරෙයි ඉගෙන ගන්න දෙයක් නැහැ. ඉමේජ් එක හදාගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ අර හීනමානේ. ඉතින් ඕක හරියට තේරුම් කරන්න මට අවශ්‍යතාවය තිබුණා. මොකද මේ ට්‍රැප් එකට අහු වුණොත් ආයෙ එතනින් එහාට කැපිටල් හැදිලි බොරු. මේ වගේ ගුරුවරුන්ට අහු වුණොත් ආයෙ එතනින් එහාට කැපිටල් හැදිලි බොරු. ඉතින් ඒක නිසා ඔලුවට ගන්න මේ වගේ දේවල් තව දැනගන්න ඕන නම් පර්සනලිටීස් ගැන channel එක subscribe කරන්න. හැමෝටම ජයවා සුබ දවසක්. follow කරන්න, subscribe කරන්න. මේක හැම තැනම share කරන්න. grandiose narcissist ලට පේනකම් ලංකාවේ ඉන්න සියලුම කියන්නේ ඉමේජ් එක කියන ඒ හීනමානය නිසා තමයි ඉමේජ් එක හදන අරමුණේ ඉන්න කට්ටියට පේනකම් මේක ෂෙයා කරන්න. ඔයා ඩිටැච් ඉන්ඩිවිජුවල් කෙනෙක් කියලා කවදා හරි දවසක ඔයාගේ ඇසට්ස් ටික ඔයාගේ වත්කම් ටික ඔයා ඩෙවලොප් කරන්න. හැමෝටම ජය වේවා. හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේක ෂෙයා කරගෙන තමන්ගේ වෝල් එකට මොටිවේෂන් එකක් ගන්න. මගේ ටාගට් එක කැපිටල් එක හදන්නේ. එහෙම නැතුව මට හීනමානයක් නැහැ. අනිත් මිනිස්සුන්ගෙන් මේ දේවල් මේ අරයා මට හොඳයි කිව්වා මෙයා මට හොඳයි කිව්වා කියලා වැලිඩේෂන් ගන්න පොඩි එකෙක් වගේ ඒ වගේ මට අවශ්‍යතාවයක් නැහැ. කියන තැනට ඇවිල්ලා ඔයාට එන්න ඕන නම් මේ වීඩියෝ එක ඔයාගේ ප්‍රොෆයිල් එකේ ෂෙයා කරලා ඩිටැච් නියම පිරිමියෙක් නියම ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට හැසිරෙන්න. එහෙමනම් හැමෝටම ජය වේවා සුබ දවසක්.